කාටත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද කතා කරලා බලමු එදිනෙදා කටයුතු කරනකොට හිත අලුත් කරගන්න කොච්චර අවස්ථාවල් තියෙනවද? හිත තිරියම් කරගෙන සත්‍ය පීඨ වීමේ විවිධාංගීකරණයකට විනාශ ක්‍රම වලට යන්න තියෙන අවස්ථාවල්. සොයා බැලීමක් කරන්නයි මේ යන්නේ. ඒක නිකන් හරියට පරිශීලනයක් කරන්න වගේ. අපි ඉස්සෙල්ලා නැත්තම් හඳුන්වා දෙනකොට මතක් කරේ එදිනදා කටයුතු වලදී සත්‍ය පිහිටවීමේ කටයුතු කරනවා නම් SMS නැත්නම් නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කරන්න. හැබැයි Taman විතරක් කරන සරල දිනපතා කරන කටයුත්තකට තමයි අපි ආරම්භ කරන්න කිව්වේ. මොකද ඒක සතිය පටන් අර ගන්න තැනනේ. හඳුන්වා දෙන තැනනේ. අපි හිතමු ඒක සති ගාණක් කරලා තියෙනවායි කියලා. එහෙම කරලා තියෙනවනම් දැන් කියනවා අර වෙනදා වගේ මේ නිතිපතා නොකරන අතුරු කාරණා නැත්නම් වෙනදා හිතා ගන්න බැරි කාරණා වලදීත් මේ සතිය පිහිටුවෙන්න උත්සාහ කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ගෙදර නැතුව වෙන ගෙදරකට ගිය වෙලාවක. නැත්නම් සතිය වඩන අය නැති තැනක. එහෙම නැත්නම් ඒ සතියෙන් කටයුත්තක් කරන්න බාධාවක් පැමිණිච්ච වෙලාවක. ආන්නේ මේ තැන්වල වුණත් වෙනදතරම්ම වැඩි විස්තර බලා ගන්න බැරි වුණාට අවදි මනසකින් සතිමත් මනසකින් කරන්න පටන් අරගත්තොත් අර මෙතෙක්කල් කරගෙන ගිය වැඩවලින් ලැබිච්ච අත්දැකීම නිසා වෙනදව කරන්න බෑ කියන තැන්වල පොඩි උත්සාහයක් කරන්න හිතෙන් ඉඳී තියෙනවා. සාර්ථකම නොවෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. අන්නේ විදියට හිතේ නොදැක්ක පැති දැක් ගන්න අදහසින් භාවනා කරන්න බෑයි කියන තැනක සතිමත් වෙන්න බෑයි කියන තැනක යම් ප්‍රමාණයක් කරන අදහසින් එimhe සතිමත් වීම සඳහා පෙළ ගැහිච්ච නැති පිරිසක ඉන්නකොට සතිමත් වීමට ගන්න උත්සාහයක් වශයෙන් මේ දිනදා කටයුතු වලදී සතිය හඳුන්වා දීමක් කරන්න පටන් අරගත්තොත් අහන්න පුළුවන් කොතනදීද එහෙම සතිමත් වෙන්න බැරි කියලා. සතිමත් වෙන්න බැරි තැනක් තියනවද? සතිමත් වෙන්න බැරි ඉරියව්වක් තියනවද? සතිමත් වෙන්න බැරි අවස්ථාවක් තියෙනවද කියලා බැලුවොත් එහෙමෙව නැහැ. ආධුනිකයාට අර වගේ හැමදාම කරන පුංචි කටයුත්තකදී කරන්න කියන කතාව ඇත්ත. නමුත් කරගෙන යනකොට තමයි තේරෙනවා මේක ක්‍රමයෙන් පැතිරෙනවා. මට ඒ පුරුදු වෙන කාලේ මට උගන්වපු ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ අපි ඒ කාලේ මේ උල්පත් පෑන් පාවිච්චි කරනවා. එතකොට අපි හැම වෙලාවෙම තින්ත බෝතලයකුත් තියෙනවා. උල්පත් පෑන් වලිමුත් නිකන් උත්සාහ කරලා බලනවා. වැඩිපුර තින්ත තිබුණොත් තින්ත උරන කඩදාසි කැලකුත් අතේ තියාගෙන ඉන්නවා. එසේ තින්ත උරන කඩදාසියෙන් ගෑවුනොත් තින්ත පෑනේ බඳේ ගෑවිච්ච තින්ත වැඩි තින්ත ලියලා ඉවරනට පස්සේ කොලේ තියෙන තින්ත අපි බොන්ද තෙත මාතු කරනවා. ඉතින් ඔන්න ඉස්සල්ලාම සුදු කොලේ පාවිච්චි කරනකොට ඔන්න පළවෙනි තින්ත ලකුණ ලැබෙනවා. දෙකේ යනකොට දෙක ලැබෙනවා. 3 4 5 යනකොට අර කොලේ වර්ණේ ක්‍රමයෙන් තිත් ගාන වැඩි වෙනවා. ලප ගාන වැඩි වෙනවා. තින්ත ගෑවිච්ච තැන් වැඩි වෙනවා. ඉතින් එnde අර කොලේ හැම තැනම වගේ තින්ත ගෑවිච්ච ගතිය තමයි පේන්නේ. මොකද හැම වෙලාවෙම අපි තින්ත බොඳ කරනකොට වේලනකොට තින්ත ගෑවිච්ච නැත්නම්ක තියලා තමයි කරන්නේ. අනිත් වගේ දවසේ එක තැනකින් අපි තින්ත ගෑවුනා වගේ තැනකින් සතිය පාවිච්චි කරලා සතිය වඩන්න පාවිච්චි කරලා කරගෙන යනකොට උන් යටික දවසක් කරන දෙකක් අපිට අහුවේ. 3ක් අහුවේ. 4ක් ඇහුවේ. අන්නේ විදිහට මේකට කියනවා ඉන්ක් ඩ්‍රොප් සිස්ටම් කියලා. තින්ත කඳුලක් වැට්ට වීමේ ක්‍රමය. අන්තිමට බලනකොට අර තින්ත පොන කඩදාසිය එnde තින්ත වලින්ම පාට ගන්න වෙනවා. ඒ වගේ දවස පුරාම අපිට කේන්ති ගිහිල්ලා ඉන්න වෙලාවක ආසාවක් ඇති වෙලා ඉන්න වෙලාවේ නැත්නම් කම්මැලි වෙලා එපා වෙලා නිදිමත වෙලා ඉන්න වෙලාවක අනිත් වගේ තැන්වලදී මේක යොදලා බලන්න. බලනකොට තේරෙනවා කොච්චර ආසාවක් ආසාවක් තියෙන බව හිතේ දැනගන්න පුළුවන්. අපිට කොච්චර තරහක් ආවත් නුරුස්නා ගතිය. මම ඉන්නේ නුරුස්නාවක් කියලා දැනගන්න පුළුවන්. මට හුත්තටම හිටගෙන නිින්ද යන තැනක ඉන්නවා කියලා හිතමු. වැක්කිරෙන නිින්ද කියලා. මේ ඉන්නේ නිින්ද කියලා දැනගන්න පුළුවන්. ආන්නේ විදිහට මේක මේ ඉතිරිලා පැතිරිලා
වැඩෙන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි අපි අර යන්තම් අර පටන් ගත්ත සති මාත්‍රේ තමයි මේ වැඩෙන්නේ. මේ සති මාත්‍රේ පටන් ගන්න තැන හරීම වෙනසක් අපේ ජීවිතේට ඇති වෙනවා. ඒක තාමත් හිත අලුත් කරමින් හිත තිරියම් කරමින් විවිධ අතු ඉති දිගේ විහිදි පැතිර ඉතිර පැතිර වැඩෙන ගතියක් එනවා. ඉතින් මේ කියන්නේ අපේ ජීවිතේ හැම වෙලාවෙම අලුත් වෙනවයි කියලා. ඉතින් ඒක අර ළමා වයසේදී මම කලිමුත් උත්සාහ කරා වගේ ළමා අයට මේක අල්ලගන්න මේක මේ ක්‍රියාවත් කළ තියෙන බලන්න තියෙන අවස්ථා වැඩි. මොකද ළමයිගේ ස්වභාවයම ඒක තමයි. හැමදේම අලුත් කර කරනවා. නමුත් මේ ගතිය පුරුදු කරපු කෙනෙකුට වයසට ගියත් ඒ ළමා ගතිය තියෙනවා. ඉතින් ඒ සතිය පුරුදු කරන්න ගිය ජීවිතේ පසු වයසේදී සතිය තේරුම් ගත්ත අත්තම්ම කෙනෙක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම දැන් පොඩි ළමයි එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කරනවා. ඒ ළමයින්ට සතියත් කියලා දෙනවා. හැංගිමුත්තන් සෙල්ලමත් කියලා දෙනවා. මාත් හැංගෙනවා. අර පුංචි කාලේ වගේ. ඒ ළමයි ඇවිල්ලා මාව හොයන්න ඕනේ. මම හැංගිච්ච ඒ ළමයි හොයනවා. ඒ නිසා මම හරි පොඩි ළමෙක් වගේ තමයි මට තේරෙන්නේ කියලා. ඉතින් තදින් බලපානවා තමන්ගේ නිරෝගී බවට. තමන්ගේ හිත කය දෙක නිරෝගීව වත්වාගෙන යන්න. ඉතින් ඒ සඳහා මේ සූදානම් ශරීරේ මේ හිත අපි සති මාත්‍රේ කියන්නේ. දැන් ඉතින් ඒක වැඩෙන වෙලාව. සතිය ටික වැඩෙන වෙලාව. ඉතින් අපි බලන්න ඕනේ ලද්ද වෙලාවක සති මාත්‍රය වැඩෙන බවට. ඒක නිකමුත් වැඩෙනවා. අපි මොනවා නොකරුවත් වැඩෙනව ඇත්ත. නමුත් මේ පණිවිඩ මාර්ගයෙන් දෙන්න හදන්නේ ඒකට පොඩි පොහොර ටිකක් දාලා ඒකට ආහාර ටිකක් දීලා ඒක උනන්දු කරව ගන්නයි. එතකොට ඒකේ වර්ධන වේගය වැඩි. එතකොට අපිට සතුටු වෙන්න පුළුවන්. අපිට ලදලද අවස්ථාව අපි ඒකට අවශ්‍ය ආහාර පොහොර දීලා වඩා ගත්තයි කියලා. එතකොට අපිට එහා ගිය වැඩි විස්තර සහිත තැනකට යන්න පුළුවන්. ඒ නිසා මාත්‍රාවෙන් පටන් ගත්ත මේ සතිය දියුණු වෙච්ච සතියක්. ඉතිරි පැතර යන සතියක්. විවිධාංගීකරණය වෙච්ච සතියක් පාටපත් කරන්න වැඩ බහා තබන්න පනිකන් ඉන්න එපා. හැමදාම ක්‍රමසාවිදි බලන්න කොහොමද ඉදිරියට යන්නේ කියලා. එතකොට Tamanටත් තේරේ තමන්ගේ නැවුම් ගතිය වැඩි වෙනවා. ඒ වගේම හේව් කෙනෙකුට හරි ලේසි සතිය දන්නේ නැති කෙනාට සතිය කියලා දෙන්නත්. මොකද එයා නිකන් මේ සති මාත්‍රේ විතරක් නෙවෙයිනේ දන්නේ. දැන් ඊට එහා ගිහිල්ලා. ඉතින් ඒ කට්ටිය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඒ සති පුහුණු කරුවන් විදිහට පාවිච්චි කරන්නේ. Taman අලුතෙන් ක්‍රම ඉගෙන ගන්නකොට ඒ අලුතෙන් ඉගෙන ගන්න ක්‍රම අලුතෙන් ඉගෙන ගන්න කෙනෙකුට කියලා දෙන්න ලේසි. අන්න එවැනි සතියක් ගන්න ගමන් සති අනුග්‍රහකයන් බවටපත් වීමේ සුසුකම සලකා ගන්න කියන පණිවිඩයෙන් අපි අද සමුගන්නවා. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි.